වෙලාව 4:00යි මට නිින්ද ගියේ නෑ මම නැගිට්ටා. මේ තල එළිය බලනකොට මේ පේන්නේ හඳ. මේ ඉන්නේ අපේ බෝඩි මේන් සෙට් එක හයි කියන්න. ඊට පස්සේ යුනිවර්සිටි එකේ එක්සෑම් ඩිවිෂන් එකට ගියා පොඩි වැඩ වගේකට. හරිද ඒක ඉවරයි අපි ආවා පල්ලෙහාට. කවුද දන්නවා කිව්ව ගහක් යට කිව්වේ ඉන්නේ. අපි මේ හෝල් එක හොයාගන්න බැරුව ඉන්නේ ලෙක්චර් හෝල් එක. පේනෝනේ කට්ටිය කැරගෙන. හරි ලෙක්චර් හෝල් එක හොයාගත්තා අපි. මම ඉන්න වාඩිලා ඉන්නේ. හරි ඒ ලෙක්චර් එකත් අපේ ඉවරයි. මේ ඉන්නේ කට්ටිය එළියට ඇවිල්ලා දැන්. අපි වොෂ්රූම් එකට ගියා අපි පොඩ බලන්න වොෂ්රූම් නම් මාරම ක්ලියර්. අපි මේ දැන් කැන්ටිමට යනකම් මේ ඉන්නේ කැන්ටිමට යනකොට තියෙන රූට් එක මාරම ලස්සනයි උඩ. පොඩ්ඩක් කනගම මේ අපේ යාළුවෙක් කැමයක් කොලන් ගෙනල්ලා ඊට පස්සේ ඒකට බීම දෙයක් කරා කැමෙක් කනවා ඉතින්. ඊට ඇවිල්ලා අපේ පරණ යාළුවෙක් හම්බුණා පොඩි චැට් එකක් දැම්මා. ඌ කන්නේ අසල එක වෙලේද බලන්න. රැට ඊට පස්සේ මේ අපි යන ගමන් කාලි ඉවරයි දැන් ඔක්කොම ගල්ලා අපි යනවා පොඩ්ඩක් පාලම පැත්තට කැම්පස් එකේ. මේ ඉන්නේ දිනුක අතන පොරට කියනවා හායි කියන්න කියලා. පොරට තේරුන්නේ නැත්නම් පැටියෝ කොහොමද? ඊට පස්සේ අපි ආව කට්ටියත් එක්ක පොඩ්ඩක් පල්ලෙහාට. එහෙම යද්දි මේ වහින දාස් පොඩ්ඩක් කට්ටිය වොලිබෝල් ගහනවා. අපි බලන්න පොඩ්ඩක් කොහොමද වෙන්නේ කියලා. තාම අලුත්නේ පළවෙනි දවසනේ. ඊට පස්සේ මගේ අපි ගත්තා පොඩි යුනිවර්සිටි මොරටුව කියන අලුත් බෑන්ගල් එක. ඒකත් දාගෙන පොඩි ෆොටෝ එක පාරක් ගැහුවා. මේ තියෙන මේ බෑන්ගල් එක. ඒක මාර ලස්සනයි. හරිද අපි ගේම්ස් ටික බලලා ඉවරයි. අපි දැන් පොඩ්ඩක් ඇවිදිනවා. අපි යන්න හැදුවේ ජිම්නේසියම් එක පැත්තට. අපි ජිම්නේසියම් එක ඇතුළට ආවා. ෆස්ට් ටයිම් තමයි මේක ඇතුළට ආවේ අපි. මාරම ලස්සනයි එතනත්. අද ටූර්නමන්ට් එකක් තිබ්බා අපි යනකොට ඒකේ. අපි ඒකේ පොඩ්ඩක් ආවේ ඉක්මනට බලන්න ඒක. හරි ඒක බලලා ඉවරලා අපි මේ ගෙදර යන්න බැලුවේ දැන්. අපි මේ යන පාරේ ඉන්නේ. ටික මහන්සි අපිටත්. දැන් නේද පළවෙනි දවසේ. ඔන්න බෝඩිමට ආවා. මම ඊළඟට මේ වගේ මොරටු යුනිවර්සිටි එකේ තව වීඩියෝ ගේන්න ඉන්නවා. එහෙනම් subscribe කරලා තියාගන්න.